දවසේ අපි විදුර තලාගල කන්දට ආවා. මාරම් වීදුමක් තියෙන්නේ. මොකක්ම වෙන්නේ නැහැ වටපිටා. මේ මාරම් ෆීලින් නැහැ. අර නුවරඑළිය ඇවිල්ලා විදුර තලාගල ඇවිල්ලා එන වීදුමත් එක්ක මාරම් ෆීලින් එකක් තියෙනවා. ඉතින් ලංකාවේ උසම කන්ද ගැන තවත් ගොඩක් දේවල් කියන්න තියෙනවා. ඊට කලින් අපි මෙතන ආපු විදිය ගැන බලලා ඔන්න ඉතින් අපි පිටුරුතාගලට යන ගමන් පල්ලෙහා මුර පොළේ ඉඳලා කිලෝමීටර් 7ක් වගේ යන්න තියෙනවා. තව දෙයක් තමයි මේකේ බයික් වීල් වලට යන්න දෙන්නේ නැහැ. උඩට යන්න දෙන්නේ නැහැ. ඉතින් ඉස්සර නම් අවසර කලින් ගන්න ඕනේ. දැන් නම් එහෙම එකක් නෑ මං හිතන්නේ. මොකද අපිට යන්න දුන්නා. ඇස්ස හින්දා විස්තර ටික අහගන්න බැරි වුණා. මේ මං හිතන්නේ දැන් එහෙම අවසරයක් ඕනේ නැහැ. එතන ගිහිල්ලා අපිට ටිකට් පතක් අරගෙන උඩට යන්න පුළුවන්. ඉතින් ඔකටට තව දෙයක් කියන්න තියෙනවා. මහරත්මල්, හීන, නෙළු, කුණු කිරිල්ල, කටු කැන්ද, කුරුඳු වගේ ශාක බොහොමයකින් මේ වනාන්තරේ පෝසත්. ඒ වගේම තමා දිවියන්, වැලිමුවන්, මීමින්න, කොළ දිවියා, හඳුන් දිවියා, කළු අඳුරා, ඉලවා, දෑවා සතුන් බොහොමයක් දැක බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් අපි උඩට ආවා. මෙතන වාහන ටික දාලා උඩ අර පැත්තට යන්න තියෙන්නේ. බලන්න මේදුම මාරම ලස්සනක් තියෙන්නේ. අපි උඩට ගිහලා බලමු. ඔන්න ඉතින් අපි ආවා ලංකාවේ උසම ස්ථානයට. මීටර් 2524 අඩිවලින් ගත්තොත් 8280. ඉතින් ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ සංවේදනකාරියන් සිදුවන්නේ මෙම ස්ථානයේ ඉඳලා. තව දෙයක් කියන්න ඕනේ, රටේ රේඩාර් පද්ධතියට විශාල සේවයක් කරනවා මෙම ස්ථානයේ ඉඳලා. ඔකටත් නුවරඑළිය එනවා නම් අනිවාර්යෙන් මිස් කරගන්න එපා මේ chance එක. අනිවාර්යෙන් මෙතන ඇවිල්ලා බලන්න දේවල් ගොඩක් තියෙනවා. පරිසරය විඳින්න තියෙනවා. ඇවිත් යන්න අනිවාර්යෙන් එන්න. ඉතින් මේ බලන්න, මේ තියෙන්නේ ලංකාවේ උසම ලියුම් පෙට්ටිය. ඉතින් ඔයාලා මෙහෙ එනවා නම් අනිවාර්යෙන් ලියුමක් ලියාගෙන එන්න. ඔයාගේ විශේෂ කෙනෙකුට මෙතනින් ලියුමක් දාලා යන්න. ඉතින් ඇත්තටම මෙතන අපිට බලන්න පුළුවන් දියැලි කොහොමයක්. ලවලිප්ස්, රම්බොඩ දියැල්ල, ගැරඬ දියැල්ල, වෙදමුණ දියැල්ල, රතුපාලම් ඇල්ල, මధుරට ඇල්ල වගේ දියැලි කොහොමයක් මෙහා ආපුවම බලන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතනත් උස ප්‍රමාණය ගහලා තියෙනවා. ඒ වගේ මෙහා පැත්ත කණුවේ තියෙනවා විවිධ රටවල් වල තියෙන දුරත්, ලංකාවේ විවිධ ප්‍රදේශ වලට තියෙන දුරත්. අනිවාර්යෙන් එකත් බලලා යන්න. ඔන්න ඉතින් යාළුවනේ මම විදුර තලාගල ගැන දන්න හොයාගත්ත දේවල් ගොඩක් කිව්වා. ඉතින් ඔය කට්ටියත් දන්න දෙයක් මොකක් හරි තියෙනවා නම් මම වැරදි දෙයක් කිව්වා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකේ දාන්න. අනිත් අයටත් බලලා ඉගෙන ගන්න. ඔයාලත් නුවරඑළිය එනවා නම් අනිවාර්යෙන් මේ විදුර තලාගලට ඇවිල්ලා යන්න එන්න. මොකද වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. ඉක්මනට එන්නත් පුළුවන්. අනිවාර්යෙන් ඇවිල්ලා යන්න, මේ සුන්දරත්වය විඳින්න, මේ බලන්න තියෙන දේවල් බලන්න. රටේ විශේෂ ස්ථානයක්. ඒකින්ද අනිවාර්යෙන් එන්න. ඔන්න ඉතින් ළමයි අපි මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් අදට සමුගන්න. සුබ දවසක්.